ජනාධිපතිතුමනි දැන් ওই ගොඩක් කුඹුරු දැන් නිකවරිටිය පැත්තේ දැන් ওই දදුරුව ජලාශයෙන් ඔබට තියෙන පැත්ත ගහගෙන ගිහිල්ලා තියෙනවා. ඔය කිව්වාගේ පස් ඔක්කොම හේදිලා තියෙන්නේ. ඒවා අලුතෙන්ම අස්සක් දන්න වෙලා තියෙනවා. ඒවට නම් වෙන වෙනම ඇස්පෙන්තු අරගෙන ගොවියන්ට දෙන්න වෙයි ආධාරයක්. දැන් ඔබතුමා ගාව තියෙන ගොවියාගේ නම තියෙනවා. එයාගේ හානි වූ වගා බීම් ප්‍රමාණය තියෙනවා. තියෙනවනේ. ඔව්. ඒතකොට දැන් ඔබතුමාට මුදල එව්වොත් අර 1,50,000 දීමනාව දෙන්න පුළුවන්. මේ තොරතුරුත් එක්කලා අපි දැනට ෆෝමැට් එකක් හදලා දීලා තියෙනවා. ඒ ෆෝමැට් එක මේ දවස්වල එකතු කරනවා. ඒත් එක්කලා මොකද නිලධාරියා ශ්‍රේෂ්ඨයට ගිහිල්ලා ගොවියත් එක්කලා බලලා ගොවියන්ගේ ආප්ෂනකුත් තරම් අපිට මේක සතියක් ඇතුළත ගෙවන්න පුළුවන් ගැටලුවක් නෑ. සතියක් ඇතුළත ගෙවන්න. සතියක් ඇතුළත ගෙවන්න පුළුවන්. මේ වෙනකොටත් අපි ෆෝමැට් එක අපි වගා කරන්න පුළුවන් ගොවීන්ට කියන්න අපේ මුදල් එනකම් බලාගෙන ඉන්නේ නැහැ නේ ඒගොල්ලෝ වගා කරන්න පටන් ගන්නවා. වගා කරන්න අපි අනිවාර්යයෙන්ම 1,50,000 ගෙවන්න ඕන. නේද? ඕගොල්ලෝ කවද වෙනකොට ගෙවලා අවසන් කරන්න පුළුවන්ද? අපිට සතියක් ඇතුළත එකතු කරනවා. තොරතුරු ටික ගන්නවා 15 වෙනකොට තොරතුරු ටික අවසන්. ඊට පස්සේ අපිට එතනින් ඒ තොරතුරු ටික දත්ත පද්ධතියට ඇතුළත් කරාට පස්සේ අපිට ඊටාම කෙටි කාලයක් යන්නේ 20 වෙනකොට 20 වෙනකොට පුළුවන් අපිට 20 වෙනකොට මුළුමනින්ම මේ හෙක්ටාරයකට 1,50,000 ගෙවලා අවසන් කරන්න පුළුවන්. පුළුවන් නේද? ඔව් එකපාර ස්ලිප් එක රන් කරපුවාම ගොවිය 1000ක් නෙමෙයි ලක්ෂයක් හිටියත් එකපාර මුදල් ටික යනවා. ප්‍රශ්න නැහැ. අපි ගෙවන්නේ බැංකුවටනේ. ස්ලිප් එක රන් කරලා ගැටලුවක් නැහැ. පුළුවන්. ඊළඟ තියෙන්නේ බුලත් තියෙනවා නේද? බුලත් එක ගැන වෙනම බලමු නේද? ඇත්තටම බුලත් ඔක්කොම මේ අපනයන කරන කළු බුලත් කියලා පාකිස්තානට. ඒව ගොඩක් හානි වෙලා තියෙනවා වර්ෂාවෙන්. ඒකටත් වැඩ පිළිවෙලක් හදන්න වෙයි. අපි බලමු. කාරණාවක් තියෙනවා උතන. කියවුන්නේ නැහැ මෙතුමාට මං හිතන්නේ කැප්පිටිගල අංකුමුර නුවර දිස්ත්‍රික්කයට යා කරන මාර්ගය B ශ්‍රේණි මාර්ග සංගදාධිකාරියේ ඒක තාම විවෘත වෙලා නැහැ. මේ අපි මේක දැන් විවෘතයි. එක ධාවන පතයක් මේ වෙනකොට විවෘතව පවතිනවා. අදද? ඔව්. එතකොට අපි හිතුවොත් RD අවශ්‍යතාවයයි පළාත් PRD අවශ්‍යතාවයයි අපි බලමු පළාත් පාලන ජනාධිපතිතුමනි පොඩි කාරණාවක් ඉදිරිපත් කරන්න ඕනේ. දැන් මෙතුමාගේ ඔය කිව පිළිකඩ කටුපිටිය මාර්ගයේ කිලෝමීටරයක් විතර කැඩලා තියෙන්නේ. ඒතර ඒක හදන්න සෑහෙන කාලයක් යනවා. හැබැයි විකල්ප මාර්ග වගේක් තියෙනවා. එකක් තමයි කටුපිටියේ ඉඳලා ඉඳුල්ගොඩ කන්ද ගම දක්වා එන මාර්ගයේ පොඩක් පළල් කරන්න ඕනේ. මොකද වාහන දෙකක් මාරු වෙන්න බෑ. ඒකේ මැදිනුත් තියෙන විකල්ප මාර්ගයක්. අන්න ඒව දැනට හදන්න පුළුවන් අරක මම හිතා අවුරුද්දක් දෙකක් යන වැඩක්. අර විකල්ප මාර්ගය හදලා දුන්නා ලොකු දෙයක්. ගම්මාන ගොඩක් තියෙනවා එතන. මරණ 9ක් වුණේ එතන තමයි. දැන් තනි වාහනේ යන්න පුළුවන් ටිකක් වාහන දෙකක් මාරු වෙන්න අවස්ථාවක් තියෙනවා. හරි අපි එතකොට පළාත් පාලන පළාත් යම් ස්ථානවල සිදු හානි තියෙන්නේ ඒ ටික දැනට පිළිසකර කරමින් යනවා. හැබැයි ජල මූලාශ්‍ර පිරිසුදු කිරීම කටයුතු කරලා තියෙනවා සහ ජල මූලාශ්‍ර වලින් ජලය ගැනීමේ හැකියාව තියෙනවා. නල පද්ධතියේ යම් ස්ථානවල කටයුතු කරගෙන යනවාද මේ? ජල පොම්ප